sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rockin' boots and white tees. හෙලෝ ගුඩ් මෝනිින් අද මගේ දෙවනි බ්ලොග් එක අපි මණ්ඩේ ට්‍රිප් එකක් යන්න යන්නේ හුළංගල බයික් වලින් තමයි යන්නේ රෝඩ් ට්‍රිප් එකක් වගේ. ඉතින් සති දෙකකින් විතර තමයි බයික් එක පාවිච්චි කරන්නේ. ඒ හින්දා බයික් එක මම දැක්කා දූවිලි බැඳිලා මොකුල් දෙල් බැඳිලා එහෙම තිබ්බේ. ඉතින් ඒ ටික අයින් වෙන්න පොඩි පොස්ට් එකක් දාගෙන තමයි ට්‍රිප් එක යන්න පටන් ගන්න. ඉතින් එහෙනම් බයික් එක හොදන්න දැනින් හම්බෙමු. බයික් එක දැන් එළියට ගන්නවා. මගේ බයික් එක TW225 එක. මේකේ තමයි අද හුළංගල ට්‍රිප් එක යන්නේ. ඔන්න දැන් මිදුලේ නවත්තලා වොෂ් කරගන්න තමයි යන්නේ. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rockin' boots and white tees. Designer on my cuff link, something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. දැන් බයික් එක වොෂ් කරලා ඉවරයි. දැන් අලුත් පාට තියෙනවා. එහෙනම් දැන් ඉතින් ට්‍රිප් එක යන්න පටන් ගන්න තමයි තියෙන්නේ. ඔන්න අපි එහෙනම් ට්‍රිප් එක යන්න පිටත් වුණා. කුරුණෑගල ටවුන් එකට තමයි යන්නේ. ඔය දැන් තිත්තවැල්ල වැව පහු කරගෙන කුරුණෑගල පැත්තට යන ගමන් ඉන්නේ. දකුණු පැත්තෙන් ඔයාලට පේන්නේ තිත්තවැල්ල වැව. අපි ආවා කුරුණෑගල ටවුන් එකට. අපි එද්දි යාළුවෝ ඔක්කොම ගෑවිලා හිටිය ටවුන් එකට. ඊට පස්සේ ඔක්කොම සෙට් වෙලා උදේ කෑම අරගෙන හුළංගල යන්න පිටත් වුණා. අපි ප්ලෑන් කරේ හුළංගලට යන්න රිදීගම පැත්තේ. කුරුණෑගල ටවුන් එකේ ඉඳන් හුළංගල යනවා නම් පාරවල් දෙකක් තියෙනවා. එකක් දඹුලු පාරේ ගිහිල්ලා මාතලේ පාරට දාලා යන්න පුළුවන්. අනිත් එක තමයි නුවර පාරේ ගිහිල්ලා රිදීගම පැත්තෙන් ආය මාතලේ පාරට සෙට් වෙන්න යන්නත් පුළුවන්. අපි තෝරගත්තේ රිදීගම පැත්තෙන් යන්න. ඔන්න අපේ සෙට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ බයික් එකත් එක්ක ඔක්කොම බයික් 6ක් තියෙනවා. අපි දැන් මාතලේ පාරට දාලා ඉන්නේ. මාතලේ පාරෙන් දැන් හුළංගල පැත්තට යන ගමන් තමයි ඉන්නේ.
මාතලේ පාර කියන්නේ ගොඩක් ලස්සන පාරක් ලංකාවේ තියෙන වංගු සහිත පාරක්. මේ පාරේ යද්දි ගොඩක් පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. සහ වටේ පිටේ මාර ලස්සන view ටිකක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන අපි ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. පොඩි රෙස්ටක් ගන්න අපි නැවතුණා මගේ නැවතුන වෙලේ මේ විදිහට බයික් ටික පොලිමරට දාලා පොඩි වීඩියෝ එකක් ගත්තා. ගියපු බයික් ටික පේන්නත් එක්ක අන්න අපි සෙට් එක මේ කට්ටිය තමයි ට්‍රිප් එක ගියේ. අපි ආවේ Google Map එක දාගෙන පාර හරියටම හරි. දැන් මේ ඉන්නේ හුලංගල එන්ට්‍රන්ස් එකේ ටිකට් කවුන්ටර් එක ගාව. මෙතනින් ඔයාලා ටිකට් එකක් ගන්න ඕනේ. එක්කෙනෙක්ට වෙනවා රුපියල් 150ක්. ඒ ටිකට් එක අරගෙන ඔයාලට උඩට යන්න පුළුවන්. මෙතන කැම්ප් කරන්නත් පුළුවන්. ඔයාලට කැම්ප් කරනවට වෙනම මුදලක් අය කරනවා. ඒ ගාන ගෙවලා ඔයාලට මෙතන කැම්ප් කරන්න යන්නත් පුළුවන්. බයික් එක නම් අමාරුවෙන් උඩට යන්න පුළුවන්. 4x4 එකත් යන්න පුළුවන්. ඔයාලට තේරෙයි ඇයි මං එහෙම කිව්වේ කියලා. මේ පාරේ යද්දි පාර හොඳටම කැඩිලා තියෙන්නේ. බයික් එක සහ 4x4 වාහනයක විතරයි මේ පාරේ උඩටම යන්න පුළුවන්. පාර හොඳටම සවුත්තුයි. පේනවා ඔයාලට බයික් එක එන විදිය. බොහොම අමාරුවෙන් තමයි එන්නේ. ওই විදිහට තමයි උඩටම යනකම් පාර තියෙන්නේ. ඉතින් ඔයාලත් එනවනම් බයික් එක හරි 4x4 එක හරි එන්න. නැත්නම් වාහනේ මගින් දාලා ටිකට් කවුන්ටර් එක ගාවින් දාලා පයින් තමයි උඩට යන්න වෙන්නේ. මේ උඩට යන පාර view එක මාර ලස්සනයි. තේවත්තක් මැදින් තමයි යන්න තියෙන්නේ. වම් පැත්තේ තේ ගස් තියෙනවා. යායට කොළ පාටි මාර ලස්සනයි. දකුණු පැත්තේ කඳු පන්තියක් එක්ක මීදුම බාලා ඒ view එකත් මාරම ලස්සනයි.
අපි හුළංගල මුදුනට ආවා. මෙතන මා ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ෆිනිටි view එකක් තියෙනවා උඩට ආවට පස්සේ. අද මීදුම අඩු දවසක්. ඇත්තට මීදුම තිබෙම නෑ වගේ. හුළඟත් ගොඩක් අඩුයි. වෙනදා ගොඩක් සැරට හුළං තියෙනවා මෙතෙන්ට. ඉතින් මීදුම නැති හින්දා view එක මාර ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. හුළංගල මුදුනට ආවට පස්සේ දකුණු අත පැත්තේ තව චූටි කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුන තමයි හුළංගල තියෙන උසම view point එක තියෙන්නේ. ඉතින් එතෙන්ටත් පයින් යන්න පුළුවන්. පොඩි හයික් එකක් තියෙනවා. කන්ද උඩ තියෙන view point එකත් බලලා පල්ලහැට එන්න හදන්නේ. උඩ ලී වලින් පුටුවක් එහෙම හදලා තිනවා. ඔයාලට එතන ඉඳගෙන view එක enjoy කරන්න පුළුවන්. පල්ලහැට වැඩිය ගොඩක් ලස්සන view එකක් තියෙනවා මේ කන්ද උඩට. ඉතින් ඔයාලත් හුළංගල ගියොත් අනිවාර්යයෙන් මේ කන්ද උඩට යන්න. අපි දැන් පල්ලහැට එන්න තමයි හදන්නේ. අන්තිම පාරට කට්ටියගේ සෙල්ෆි එකකුත් ගහලා බයික් ටිකත් පොලිමට ආයෙ පාරක් තියලා වීඩියෝ එකක් අරගෙන පල්ලහැට එන්න තමයි හදන්නේ. දැන් වෙලාව 3ට වගේ ඇති. ඊට පස්සේ මගේ බයික් එකක් දැම්මා උඩට පොඩි වීඩියෝ එකක් ගන්න. ඉතින් අපි පල්ලහැට ආවා. පල්ලහැට එද්දි පොඩි කරදරයකට මුහුණ දෙන්නත් වුණා. අපේ ගියපු යාළුවෙක්ගේ බයික් එකේ ක්ලච් ප්ලේට් ගියා. ඊට පස්සේ බයික් එක අපි තල්ලු කරගෙන යටවත්ත ටවුන් එකට ආවා. ඉතින් ඒ යටවත්ත ටවුන් එකට එනකම් බයික් එක තල්ලු කරගෙන ඇදගෙන ආපු විදිහ වලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ යටවත්ත ටවුන් එකෙන් ගෑරේජ් එකක් හොයාගෙන ගෑරේජ් එකෙන් ක්ලච් ප්ලේට් දාගෙන දවල්ටත් කාලා තමයි ආයෙ ගෙවල් වලට එන්න පිටත් වුනේ.
බයික් එක ගාර්තව සමාන මගේ බරත් තියෙනවා නේද නෙලාගේ මං ඉඳගත්තා හරි ඔක්කොම මොකද දෙකයි මතක මම සමනාවකට එන්න බෑ කපත්තු මේවා කරපින්නා මට දැනෙන්නේ කරිද මේ වැරදි කරත් නෑ මේ ඉඩ මදි වෙන්නේ මේ ඊටද නෑ මං කියන්නේ දුරද පටි 4 ඇති වෙයිද මම එකක් දාමු එකක් දාමු ආදියයි තාම ඒක දුර ඇතිනේ ඇතිනේ කොමර්ෂල් බැංකුවේ අයිස්ක්‍රීම් දාන්න ඔන්න එහෙනම් අපේ හුළංගල ට්‍රිප් එක ඉවරයි. අපි ගෙදර එන්න පිටත් වුණා. ඒත් එක්ක මගේ දෙවෙනි vlog එකත් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. තව ඉස්සරහට අලුත් vlog එනවා. ඒවත් බලන්න. මගේ පරණ vlog එක තියෙනවා අම්පාරේ සහ ආරුගම්බේ ට්‍රිප් එක. ඒකත් බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් bye bye.